මේ පැයක් හමාරක් පුරාවට පින්නතුනි මේ කියන බණ සේරම මේ කාටවත් මතක තියෙන්නේ නැහැ. පැයක් හමාරක් පුරාවට මේ කියන බණ මේ කාටවත් අවබෝධ කරගන්නත් බෑ. ඔය අතරින් එකක් හෝ දෙකක් කාරණා මතක තියෙනවා. ඒ තමයි ඔයත්තන්ගේ ජීවිතේ ලියවිච්ච කොටස. ඔයත්තු මතක තියාගන්න ඔයත්තුන්ට අදාළ කොටස විතරයි. මොකද්ද පින්නතුනි මෙතන අපිට අදාළ වෙන්න ඕන කොටස? පළවෙනි කාරණය සතුටු වෙන්න පින්නතුනි බුද්ධෝත්පාද කාලයක සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ. බුද්ධෝත්පාද කාලයක පින්නතුනි ඉපදුනහම ෂණ සම්පත්තියත් ලැබලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා අර පතිරූප දේශවාසෝච සුදුසු ප්‍රදේශයක් පින්නතුනි ලැබිලා තියෙනවා. දැන් ඔයත්තන්ට අදිෂ්ඨාන ශීලීව ගමනක් යන්න තමයි තියෙන්නේ. මොකද්ද අපි යන්න ඕන ගමන? මිනිස්සු වෙලා ඉපදුනහම පින්නතුනි හරි පහසු දෙයක් තමයි කරගන්න පුළුවන්. මිනිස්සු වෙලා ඉපදුනහම හරි පහසු දෙයක් තමයි තේරුම් ගන්න පුළුවන්. අපි සියලු දෙනාගේම මේ ව්‍යායාමය නිවන් දකින්න එකනේ. ඔය නිවන් දකින්න යන ගමනේ පින්නතුනි පාරමිතා පුරන්න පුළුවන් පහසුම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. මේ පින්නතුන් ලබලා තියෙන මේ මනුෂ්‍ය ආත්ම භාවය තුලදී තමයි හොඳට මතක තියාගන්න ඕන ඇත්තෝ. තීරණය වෙන්නේ පින්නතුනි අපි ඊළඟ ආත්මයේ තුල ඔය සත්තු වෙලා උපදිනවද പ്രേත ලෝකේ උපදිනවද කියන එක. ඊළඟ ආත්ම භාවයේ තුල බොහෝ කාලයක් දුක් විඳින්න වෙයිද කියන එක. මේ සියල්ල තීරණය වෙන්නේ පින්නතුනි මේ ආත්ම භාවයේ තුල. දැන් මේ පින්නතුන් හිතන්නේ අපි ආය සමහර විට පින්නතුනි ඔය බුද්ධෝත්පාද කාලයක එකවතාවයි මනුෂ්‍යාත් භාවයක් ලබන්නේ. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන්නේ? ඒ මැරෙන්න කලින් මේකේ වටිනාකම නම් තේරුම් ගන්න ඕනේ. බුද්ධෝත්පාද කාලයක මේ අවස්ථාව ලැබෙන්නේ එකපාරයි. ඒ කාලය තුල අපි මොකද කරගන්නේ? මේකේ පින්නතුනි වෛරක්කාරකම් පිරිමහන්න කාලයක් නැහැ. මේකේ එදිරිවාදිකම් පිරිමහන්න කාලයක් නැහැ. මේකේ අනේක පරාජය කරලා ජයග්‍රහණයක් ලබන්න කාලයක් නැහැ. අදිෂ්ඨාන කරගන්න. එකදු පාපයක්වත් සිද්ධ වෙන්න දෙන්න එපා. අදිෂ්ඨාන කරගන්න. එකදු අකුසලයක්වත් සිද්ධ වෙන්න දෙන්න එපා. මොකද අපේ දඩබ්බරකම තියෙන කාලේ අපි මෙව්වක් කෙරුවට හතර හන්දි වළංගු තියෙන වෙලාවේ අපි ඔට්ටු තට්ටු වුණාට උත්පත්තියයි මරණයයි අතර පින්නතුනි ජරාවයි ව්‍යාධියයි එක්ක අපි පුදුම දුකක් විඳින මිනිස්සු. නිරන්තරයෙන්ම හිතන්න ඕන කාරණයක් තමයි මේ බාල මහලු තරුණ සියලු දෙනාම මේ ඇට මිදුළු ලේමස් නහර වලින් වට වෙලා තියෙන මේ ශරීරය මේ 99ක් රෝග ව්‍යාධීන්ගෙන් පෙළිච්ච ඇඟක්. මේකට පින්නතුනි මොනා හැදෙන්නේ නැතිව තියෙයිද? පණුකුල 80කට වෙච්ච ගුහාවක් වෙච්ච ශරීරයක් අපිට පාලනය කරගන්න බැරි මස් ගොඩක්
අපි මේ මස් ගොඩ නඩත්තු කරන්නේ පින්නතුනි. ඒ මස් ගොඩ පෝෂණය කරන්නේ පව්පින් ගැනවත් හිතන්නේ නැතුව. මේ මාංශකේ නඩත්තු කරනකොට මිනිසත් භවයේ කෙලසෙන දොරටු තුනක් තියෙනවා. ඒ තමයි පින්නතුනි අපේ හිතයි, අපේ කයයි, අපේ වචනයයි. මම මේ කියන්නේ ඇත්තන්ට අර සීල සම්පන්න වෙන්න ඕන කියන එක. මේ ස්ථානේ දැන් ඔය තියෙනව නේද? හික්මිච්ච භාවයේ තියෙනවනේ, නිමිච්චකම තියෙනවා. ඕන් ඔය නිමිච්ච ගතිය පින්නතුනි ජීවිත කාලය පුරාවටම තියෙන්න ඕන. අපි හරි ඉක්මනට කම්පා වෙන මිනිස්සු. අපි හරි ඉක්මනට කලබල වෙන මිනිස්සු. දැන් බලන්න ඕනේ ඔය හිතට ඇති වෙන සිතුවිලි. ඇති වෙන්නෙම පින්නතුනි දැන් ඔය ගොඩාක් ඕකට හේතුව S2යි කන් 2යි. මම මේ දේශනා කරනවට අද ඉඳන් මේක උත්සාහ කරන්න බලන්න. මං කියන්නේ පින්නතුනි මම මේ කියන එක වචනයක්වත් අපත් කරන්න. අද ඉඳන්ම බලන්න මේවා පාලනය කරගන්න. මොකද දැන් මට 7ට තව බණක් තියෙනවා පින්නතුනි මාතර. එතකොට මම ඊයේත් බණ 4ක් විතර කියලා. අදත් දැන් 2ක් කියලා. අද 4ක්. එතකොට අදිෂ්ඨාන ශීලීව බලන්න ඕනේ. S2කට මොකක් හරි දැක්කහම ඇති වෙන සිතුවිල්ලක් තියෙනව නේද? අද ඉඳන් බලන්න මොකක් හරි දැක්ක ගමන් ඒ ඇති වෙන සිතුවිල්ල මට අදාළද නැද්ද කියලා බලන්න. මොකක් හරි දැක්ක ගමන් ඇති වෙන සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියන එක බලන්න. සමහරු කියනව නේද දැක්කත් යකු යනවා කියලා. අර දැක්කහම කේන්ති යනවා කියනවා. අර බලන්න ඕනේ දැන් මට ඒක අදාළද නැද්ද කියලා. S2කට මොකක් හරි දැක්කහම අපිට පුරුදු වෙන්න ඕනේ පින්නතුනේ ඒක පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්න ඕන් ඔය අපට සරුදේ සරු විදිහට දකින්න බෑ. අපිට નિසරුදේ નિසරු විදිහට දකින්න පුළුවන්කමක් නැත්තේ නෑ. කන් දෙකට මොකක් හරි ඇහෙනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේක මට අදාළද මට ගැළපෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ තුලින් මට කුසලයක් වෙනවද අකුසලයක් වෙනවද කියන එක තීරණය කරන්න. බලන්නකො පින්නතුණු කුණුහරුපයක් වුණත් කියනවද කියවෙනවද? ඇඟිල්ලක් උළුවස්සක හැප්පුණත් මොනවද කියවෙන්නේ? ඇයි අපේ මොකක් හරි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ හරි ඉක්මනින් කම්පා වෙනවා පින්නතුනේ. ඒ කම්පා වීමත් එක්කම උදාහරණයක් විදිහට දැන් ගෙවල් දොරවල් වල ඉන්නකොට ඔය සමහරු කියනව නේද කියපු දෙයක්වත් නැහැ කරපු දෙයක්වත් නැහැ බැනගෙන ගියා කියලා. හිතේ මොකක් හරි වෙන කාරණයකට ද්වේෂය ඇවිස්සලා තියෙනකොට සමහර විට උදේ ඉඳන් කටයුතු කරපු වගේ මොකක් හරි කාරණයක් මත දැන් ඔය ඇත්තෝ බලන්නකො ඇත්තොන්ගේ ගෙදර වැඩිපුරම කේන්ති යන්නේ කාටද? ඔහොම බණ අහන ගමන් කල්පනා කරන්න. ගෙදර වැඩිපුරම දේශය ඇති වෙන්නේ කාටද? ඔය කේන්ති යන්නේ ලොකු මෝඩකමක්. ඒ කේන්ති යන පුද්ගලයා දිහා බලන්න අම්මද තාත්තද පුතාද ලොකු පුතාද කේන්ති යන හේතුව බලන්නකො.
සමහරුන්ට අහේතුකව කේන්ති යනවා. සමහරු කියනවනේ ඔය නිදාගත්තාම ඇහැරවන්නත් බයයිනේ පින්නතුනේ අයියේ. අපූර්වට කියනවා කියලාලු තියෙන්නේ බුදිය ගත්තාම ඇහැරවන්න එපා කියලා. පින්නතුනේ මේ මිනිසත් භවයේ තුල මේවා නැති කරලා මැරෙන්න ඕනේ. පාරමිතා පුරනවා කියලා කියන්නේම දේශය නැති කරන්න ඕනේ. වෛරකාරකම නැති කරන්න ඕනේ. දැන් මේ කියපුවා සේරම කරන්න පුළුවන් කොහෙද? මේවා එකක් නෑර අපිට කරන්න වෙන්නේ පින්නතුනේ ගෙදර. අය නැත්තම් මේ පාරවල් ගානේ පුරුදු වෙන්නද? ගෙවල් වල 400-500ක් නෑනේ පින්නතුනේ. ඔය 4-5 දෙනා ඉන්නේ ගෙදර ඉන්නේ. ඉස්සරලම ජීවිතේ පුරුදු වෙන්න මම මේ කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න කියලා නෙමෙයි. ගෙවල් වල ඉන්නකොට ඉස්සරලම පුරුදු වෙන්න කතා කරන්න. එහෙම කතා බහ කරන්නවත් දන්නවද ගෙවල් වල? ඔය දරුවන්ට සමහර දෙමව්පියෝ තාතෝ කියලා නෙමෙයිද කතා කරන්නේ. මම ඔය මෙතන ඉන්න අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ සම්මා ජාතියට කියලා කියනවද මගේ දුවේ මගේ පුතේ කියලා? අපූර්වට කියනවනේ තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. මේ කාටද කියන්නේ? තමන්ගේ දරුවන්ට. දැන් මෙතන තාත්තලාත් ඉන්නවනේ 25ක් විතර මම ඒ ඇත්තොන්ගෙන් අහන්නේ. පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඒ තාත්තා කෙනෙක් වුණා මං කියන්නේ මේක හදන්න පුළුවන් තැන තමයි ගෙදර. ලෝකෙම හැදෙනවා පින්නතුනි ගෙවල් වලින් හැදෙන්න පටන් ගත්තොත් එහෙම. ලෝකෙම හදන්න පුළුවන් අපිට. මේ හැම එකකම අභ්‍යාසය කරන්න ඕනේ ගෙදර. බිරිඳ දැනගන්න ඕන ස්වාමියාට කතා කරන්න ඕන විදිහ. සමහර දරුවෝ කියනවා හාමුදුරනේ ජීවිතේ වැඩිපුරම කුණුහර පහලා තියෙන තාත්තගෙන්. මම දැන් මෙතන ඉන්න තාත්තලාගෙන් අහන්නේ තමන්ගේ දරුවන්ට ඇහෙන්න කී ගමනක් විතර කුණුහර පහලා දෙනවා. ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න මම තාත්තා කෙනෙක් විදිහට මගේ ජීවිතේ කවදාවත් හාමුදුරනේ දරුවෙකුට ඇහෙන්න මම කුණුහරපයක් කියලා නැහැ. එතකොට තමයි අර බුද්ධෝ විය පිතා මේ අම්මයි තාත්තයි සමාන කරේ බුදුන්ට බුදුවරුන්ට. ඒ තාත්තලාට පුළුවන්. ඒ තාත්තලා තුල පෞරුෂය තියෙනවා. ඒ තාත්තලා තුල අභිමානය තියෙනවා. ඊට පස්සේ අම්මලාට තාත්තලාට දෙගොල්ලන්ටම පුළුවන් වෙන්න ඕනේ. අපි කවදාවත් අපේ දරුවෝ ඉස්සරහ රණ්ඩු දබර වෙලා නැහැ. ඔව්ව වෙන තරමක් වෙන්නේ කවුරු ඉස්සරහද? ඉස්කෝල වලට ගිහපුවාම පින්නතුනේ දෙමව්පියන්ට විලිලැජ්ජාවට පත් වෙනවා. ඇයි? ළමයි නැගිට කියනවා. ළමයි දැකලා තියෙන්නේ රණ්ඩු වෙන ඒවා, දබර වෙන ඒවා, ඔට්ටු වෙන ඒවා, කුණුහරුප කියන ඒවා. සහෝදරයෝ ගැන දේශයෙන් කතා කරන ඒවා අම්මා තාත්තා තුලේ. දෙමව්පියන්ට තියෙන්න ඕන හොඳ සීල සම්පන්න භාවය. මෙතුවක් කාලයකට ජීවිතේ ඒ විදිහට හැඩගැහෙන්න බැරි වුණා නම් පින්නතුනේ අද ඉඳන් සූදානම් වෙන්න. අද ඉඳන් තමන්ගේ කය වචනය සංවර කරගන්න බලන්න. අද ඉඳන් සීල සම්පන්න වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. අපේ අම්මලාට තාත්තලාට මේ සත්පුරුෂ පින්නතුන්ට සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් සීල සම්පන්න වෙන්න ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ දරුවන්ට පුළුවන් වෙන්න ඕන. දැන් මම මේ ගහන්නේ පුතේ මෙතන ඉන්න දරුවන්ගේ කසාත බැඳලත් කමක් නැහැ. දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ
දරුවෙක් වුණාම හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අර මේ වගේ වෙලාවක මෙහෙම හිතනකොට ඇතිවෙන හැඟීම තියෙනවා. මේ වගේ වෙලාවක මෙහෙම හිතනකොට ඇතිවෙන සිතුවිල්ල තියෙනවා. මොකද්ද? දැන් මම මේ කියන්නේ දෙමව්පියෝ ඉන්න දරුවන්ගෙන් අහන්න. ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න. ඔයත්තන්ට සැනසෙන්න පුළුවන්ද? මම මගේ අම්මටයි තාත්තටයි උඹ කියලාවත් කතා කරලා නැහැ කියලා. තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න මම මගේ අම්මට තෝ කියලා නැහැ. තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න මම මේ වෙනකොට කී ගමනක් මගේ තාත්තට තෝ කියලා කතා කරලා තියෙනවා. මෙහෙම අහනකොට හාමුදුරුවනේ කවදාවත් එහෙම කතා කරලා නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් නම් ඒ සැනසීම තමයි පිළිතුරු මරණකම් තියෙන්නේ. ඒ සැනසීම තමයි ඊළඟ ආත්ම භාවයට අපි වරගෙන යන්නේ. ඒ සැනසීම තුල තමයි වෛරක්කාරකම නැති වෙන්නේ. එහෙම වැරදි වෙලා තියෙනවා නම් නේර අතීතං නානු සෝචන්ති නප්පචප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති. අතීතේ හිරකාරයෙක් වෙන්නේ නැතුව අතීතේ වෙච්ච වැරදි සියල්ල අමතක කරලා දාන්න. අද ඉඳන් සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න. පින්නතුනි මේ කටම තමයි පරිස්සම් කරගන්න තියෙන මහ දෙයක් නෙමෙයි. කටම තමයි ප්‍රවේශම් කරගන්න තියෙන්නේ. අනේකට දුකක් වුණාම පීඩාවක් වුණාම වේදනාවක් ඇති වුණාම අනේක අසරණ වුණාම අපිට පුළුවන් වෙන්න ඕන කරුණාවන්තකම. ඔය සමහරු කියනෝනේ දෝන්ට ඔහොම වෙලා මදි කියලා. එහෙම හිතලා හරියන්නේ නැහැ. හතුරෙක් වුණත් පීඩාවටපත් වුණාම කරුණාවයි ඇති වෙන්න ඕන. මෙව්ව පින්නතුනි බල්ලොන්ට බලල්ලොන්ට කිව්වට තේරෙනවද නැහැ? මේවා තේරුම් ගන්න පුළුවන් එකම ආත්ම භාවයේ මනුෂ්‍යාත්ම භාවය. ඔයත්ෝ මනුෂ්‍යාත්ම භාවයේ ලැබලා තියෙනවා. පින්නතුනි මේවා පුළුවන් තරම් තේරුම් අරගෙන අපි ගොඩාක් දන්නවා අපේ ගංගෙවල් වල මිනිස්සු හරියට බලාගෙන ඉන්න. අපි හිතන්නකෝ දැන් අපේ තරුණේ කොල්ලෙක් කුරුට්ටෙක් මොකකට හරි පොලිසියෙන් අරන් ගියා කියලා. අපේ අම්මලා තාත්තලා අරන් ගියපු විදිහ දැන් ඇඩ් කර කර පෙන්නන්නේ නැද්ද? අපි හරි කැමති පින්නතුනි අනුන්ට වරදිනවට. අපිට හරි රහයි අනුන්ගේ දේවල්. අපි හරි රුචි, අපි හරි කැමති අනුන්ගේ දේවල් හොයන්න, අනුන්ගේ දේවල් බලන්න, අනුන්ගේ දේවල් අහන්න. ඔය නිකම් මම කියනවට කරන්නකො දැන්. අද දැන් බණ ඉවරලා යනකොට ළඟ ඉන්න කාට හරි කියන්නකො අහවලාගේ පොඩි දෙයක් දැක්ක පස්සේ කියන්නම් කියලා. නිකම් මම කියනවට කරලා බලන්න. අර මනුස්සයා නිින්ද යන්නේ නැහැ නේද කහ ගන්නක. බුදුම රුදාවක් නේ තියෙන පින්නතුනි අනුන්ගේ දේවල් හොයන්න. දැන් අපි බලන්න ඕන කොහෙන්ද අපේ මේ සීල සම්පන්න භාවය නැති වෙන්නේ? බහුතරයක් වෙලාවට පින්නතුනි මෙයා වෙන්නේ අනුන් හින්දා. නමුත් අනුන් කෙරෙහි මෛත්‍රිය දක්වලා, අනුන් කෙරෙහි කරුණාවන්තකම දක්වලා අනුන්ගේ තියෙන අසත්පුරුෂකම්, අනුන්ගේ තියෙන අපි හිතන්නකෝ දැන් පින්නතුනි කාගෙන් හරි ගිහිල්ලා උදව්වක් ඉල්ලුවා කියලා. ඒ උදව්ව ඒ මිනිස්සයා කෙරුවේ නැත්නම් අපි ඒත් මොකද කරන්නේ? අය මාත් මොකුත් කරන්නේ නැහැ කියලා මිනිස්සු වෛර බඳිනවා. මිනිස්සු පලි ගන්න හදනවා. අර හිමීට පාඩුවේ ඈත් වෙන්න.
අසත් පුරුෂයෝ එකට එක කරන්න යන්න එපා. ඔය ගෙවල් වල රණ්ඩු දබර ඇති වෙනේවා පින්නතුනි කෙලවරක් නැති වෙන්නේ කටවල් වහගෙන හිටපුවාමද එකට එක් කියනකොටද? ඔය කවදාවත් ජීවිතේ එකට එක කරන්න එකට එක කියන්න පුරුදු වෙන්න එපා. ඒ වෛරකාරකම නැති වෙන්න නම් ඒ හතුරු කාරකම නැති වෙන්න නම් සනසීම තියෙන්නේ පින්නතුනි. ඔය බලන්නකො මරා ගන්න වගේ කෙලවරක් තියෙනවද? කපන කොටන වගේ කෙලවරක් තියෙනවද? ඇයි මිනිස්සු එකට එක කරනවා. එකට එක කරන තාක් කල් පින්නතුනි සනසීමක් නැහැ. ලැබපු මිනිසත් භාවයේ තුල පින්නතුනි තිරිසන් ආත්මවල උපදින්න අකුසල් පුරව ගන්න. പ്രേත ලෝකවල പ്രേත ආත්මවල උපදින්න අකුසල් පුරව ගන්න. ඒ නිසා මම ඔයත්තන්ට යෝජනා කරනවා. දන්න කාලේ ඉඳන් හතුරෙක් ඉන්නවනම් දන්න කාලේ ඉඳන් වෛරක්කාරයෙක් ඉන්නවනම් අද ඉඳන් ඒ වෛරක්කාරකම නැති කරන්න. අද ඉඳන් ඒ එදිරිවාදීකම නැති කරන්න. මරණකොට මතක් වෙන්න ඕනේ මමගේ ජීවිතේ කාටවත් තෝ කියලාවත් කතා කරලා නැහැ. පින්නතුනි මේවා නම් මතක් වෙන්න ඕන මරණකොට. මරණකොට මතක් වෙන්න ඕන මමගේ ජීවිතේ කාටවත් අර කුණුහරුපෙන්වත් බැනලා නැහැ කියන එක මතක් වෙන්න ඕන. මොකද පින්නතුනි ඔය අපිට අපේ තියෙන සල්ලි අපේ තියෙන ධනය දීපල බලය අපේ මාන්නකාරකම අපේ නම්බුකාරකම අපේ ශක්තිවන්ත භාවය මේ සියල්ල හීන වෙන දවසක් එනවා. ඒ දවසට පින්නතුනි ඔය වයසට ගියා කියලා එකක්ම නැහැ. ඒ දවසට ජරාවටපත් වුණා ව්‍යාධියටපත් වුණා කියලා එකක් වෙන්නේ නැහැ. මම ඔය මීට පෙරත් බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා. අපේ තරුණ මහත්තුරු පවා පරිස්සම් වෙන්න ඕන අකුසලේ. වචනකින්වත් සංසාරෙ දිග්ගස්ස ගන්න එපා. ඔය මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට බින්නතුනි ඔය මේ අපේ තියෙන චණ්ඩිකම් ගණන්කාරකම් සල්ලිකාරකම් නම්බුකාරකම් ඒ එකක්වත් මේ ශරීර කූඩුවට අදාළ වෙන්නේ නැහැ. මේක පින්නතුනි මේ මස් ගොඩක් නෙහෙල්ලෙන්නේ ගහේ. මේක එක මේ කෙස් ගහට මිස්සෙන්ද අප වෙච්ච තියෙන ජීවිත මේවා. අපේ තරුණයෙක් ඔය සමහර නගරවල ඉන්නව නේද දැන් නැතුව ඇති මං හිතන්නේ. ඔය බස් වලින් 150 ගන්න මිනිස්සු ඉන්නව නේද? ඒ වගේ තරුණයෙක් අවුරුදු 30ට අඩු මේ තලත් ඈනි වයසේ මාමලා දෙන්නෙකුට මේ ඇදලා ගහන්න ලෑස්ති සද්ද දාලා. බැන බැන යනකොටම පින්නතුනි මේ තරුණයා එකපාරම හක්කට අත තියාගත්තා. ඇයි කොල්ලට තේරුණා කොල්ලගේ හක්ක ඇද වෙනවා කියලා. මොකද්ද මේ තරුණයාට උනේ? අංශභාගයට ආවා පින්නතුනි. මේ ගහක් ගලක් වාගේ හිටපු තරුණයා අර අංශභාග එනකොට ඉස්සරලම කට ඇද වෙනවනේ. අර මාමලා දෙන්න එක්කව වෙලා වීල් එකට දාගත්තා. ඒ ඔය හරි පරිස්සමට පින්නතුනි. අස්ථීර භාවයේ අවිනිශ්චිතතාවයේ ඉස්සර වෙච්ච ජීවිතයක් මේ තියෙන්නේ. අර මතකද පහුගිය දවස්වල අර නේවි සීල් බලකායේ නේ අවුරුදු 28 තරුණයා මේ හොඳ ෆිට්නස් තියෙන මිනිස්සු ලෝකේ තියෙන දරුණුම ප්‍රබලම පුහුණුව ලැබ
හොඳ දරා ගැනීමේ ශක්තියක් තියෙන තරුණේ නිකන් අපි වගේ මිනිස්සු ලෝකේ තියෙන ප්‍රබලම පුහුණුව ලැබුවා. නිදාගෙන නැගිටිනකොට මොකද වුනේ? මැරිලා අවුරුදු 28යි. මේ ජරාවේ ව්‍යාධියේ ස්වභාවය පෙනුනේ. කොයි වෙලේ කොයි මොහොතේද අර කර්මයේ දැඩි වෙලා ප්‍රබල වුණාට පස්සේ මතක තියාගන්න ඕන වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් බෑ පෙනුනේ. කර්මයේ දැඩි වුණාට පස්සේ අපි හිතන දේ වෙනවද? අස්තිර භාවයේ ඉස්මතු වෙනවා පෙනුනේ. මේ ජීවිතේ හැටි ඒකයි අදයි මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ වචනකින්වත් පාපයක් සිද්ධ කරගන්න එපා සත්පුරුෂෝ විදියට ඉන්න හිතක්වත් රිද්දන්න නැතුව ඉන්න බලන්න හන්දාවේ නිදා ගන්නකොට තියෙන්න ඕන මම්මගේ අත් දෙකෙන් කාටවත් හිංසාවක් පීඩාවක් කරේ නැහැ. ඔය බොහෝ දේවල් හරියනවා පින්නතුනේ. අර අම්මට තාත්තට ආදරය කරන උදවියේ ඉන්නව නේද? අම්මට තාත්තට සලකන බලන උදවියේ ඉන්නව. අම්මට තාත්තගේ වචනයකින්වත් හිතක් රිද්දන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අතින් බොහෝ අකුසල් සිද්ධ වෙනවා හරි අඩුයි. පුරුදු කරන්න. උදේ හවස මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. මරණ මංචකේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට අපි විඳවනකොට අපේ සනසීමට තියෙන්නේ මම මුළු ලෝකෙටම මෛත්‍රී කරලා තියෙනවා. මම මුළු ලෝකෙටම කරුණාව පතුරවලා තියෙනවා. ඔය මුළු ලෝකෙටම කරුණාව පතුරවලා අල්ලපු ගෙදර බල්ලා වත්තට ආපුවම ගහලා හරිනවද? එහෙම කරුණාවන්තකම් වැඩක් නැහැ. මං අපූර්වට දන්නවා වෙනද ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන ඉන්නවනේ පිටබල්ලා වෙලා කාලයේදී කියලා බලන්න. ඒ පිටබල්ලේ කවුද ගහනවා? අදිෂ්ඨානශීලී වෙන්න. සීල සම්පන්න ජීවිතයක් ගත කරන්න. මේ සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුට දෙමව්පියෙකුටම තියෙන්න ඕනේ හොඳ මානසික තෘප්තියක් කොහොමද? මේ අම්මලා තාත්තලා ඔහොම කල්පනා කරන්න බලන්න ඔය ඇත්තොන්ගේ දරුවෝ ගැන ඇත්තොන්ට සතුටු වෙන්න පුළුවන්. දැන් අපේ අම්මලා තාත්තලා නම් සතුටු වෙන්න පුළුවන්. මගේ දරුවෝ නිසා මම මේ විදිහට සතුටු වෙනවා මේ විදිහට තෘප්තිමත් වෙනවා. විශේෂයෙන් අපේ තරුණ මහත්තුරු මතක තියා ගන්න ඕනේ. ඔය තරුණ කාලයේ තරුණ අවධිය තුල ඔය එක එක්කෙනාට පාවිච්චි නම් වෙන්න එපා. ඒ දෙමව්පියොත් ඒ ගරු නම්බුකාරකම් නැතුව ජීවත් වෙන්න ඕන දරුවන්ට අම්මේ තාත්තේ කියලා කියන්න පුළුවන් මට්ටමේ සත්පුරුෂෝ වෙන්න ඕන. ඒ දෙමව්පියෝ සීල සම්පන්න භාවයේ තියාගන්න. එතකොට පුළුවන් දරුවන්ගෙන් ඒවා බලාපොරොත්තු වෙන්න. මොකද ඔය ගොඩක් අද අපේ තරුණ පරම්පරාව තරුණ මහත්තුරු ඔය යෞවනයේ තුල හිතන එකක් තමයි හැම වෙලේම හිතනවා පින්නතුනි මේ ඔය තමන් හරි කියලානේ හිතෙන්නේ. යෞවනයේ තුල හැම වෙලේම අනේක වැරදි කියන එක ඇති වෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ. මොකක් හරි වුණාට පස්සේ කවුරුවත් නැහැ. අවසානයේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි විතරයි. අවසානයේ කවුද ඉන්නේ? බිරිඳ විතරයි.
මෙතුවක් කාලයකට ජීවිතේට සමහර තරුණයෝ කියනවා හාමුදුරුවනේ රෑ 7-8 වෙනකොට ගෙදර ඉන්න දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න සල්ලි තියනකම් කවුරුත් ඉදී. හොඳට ඉන්නකම් කවුරුත් ඉදී. අපි කරනකම් කවුරුත් ඉදී. සුමානයක් ඉස්පිරිතාලේ නැවතිලා බලන්න කවුද ඉන්නේ කියලා බලන්න. එහින්දා තමන්ගේ සමීපතමයෝ එක්ක ඉන්න තියෙන වෙලාව මං අපේ තාත්තලාට කියන ඔය එක එක බොණ්ඩ යන්න දාගන්න එපා. අපේ තරුණ දරුවන්ට මහත්තුරුන්ට කියන්නේ අම්මා තාත්තා එක්ක ගෙදර බත් ටිකක් කාලා ඉන්න තියෙන වෙලාව හරි ඛේද වාචක. ඔය මහදුරක් නෙමෙයි ඔය වලස් මුල්ල පැත්තේ. උසස් පෙළ පන්තියේද කොහෙද? ඉන්නකොට ඔය සමහර තරුණ පන්ති යනවා කියලා යන්නේ මට හම්බෙලා තියෙනවා. ඒක තරුණෙක් හම්බුණා දැන් නම් පුනරුත්ථාපනයට දාලා ඉන්නේ. විෂයන් තුනටම අම්මලා ගෙදරින් සල්ලි දෙනවනේ. පන්ති කාඩ් එකට සල්ලි දුන්නාට පස්සේ මේ කොල්ලා කරන්නේ සල්ලි සේරටම මත් පිටි ගන්නවා. මෙහෙදි වැලිගම නැත්තේ මොනවාද? මොකක්ද නැති මද්‍රව්‍යයක් තියෙනවද? කල්පනා කරලා බලන්න ඕන මොනවාද නැත්තේ කියලා. එපොඩ් මේ පොඩි පැටව මේ කොල්ල අරගෙන ඒවර පොඩි ළමයින්ට විකුණනවා. නන්නත්තර වුණා පින්නදුනේ. අර අහිංසක අම්මයි තාත්තයි බලාගෙන ඉන්නකොට අරගෙන ගිහිල්ලා පුනරුත්ථාපනයට දැම්මා. ගෙදර තිබ්බ උයපු බත් මුට්ටියේ ඉඳන් පොළවේ ගහන්න පටන් ගත්තා. මෙව්ව ගෙවල් වල ගේට්ටුවක්වත් අරලා තියලා යන්න පුළුවන්ද? හේතුව අපේ දරුවෝ හරියට මත්ද්‍රව්‍ය වලට බැහැ වෙනවා. හරි දුකයි. හරි පව්. මේ තරුණ දඩබ්බර ජීවිතය ඕවනවත්තලා දාන්න. අවසානයේ කවුරුවත් නැති වෙන එක වෙන්නේ. කියනවා හාමුදුරුවනේ 7-8 වෙනකොට ගෙදර ඉන්න නෑ කෝල් කරනවලු කෑල්ලක් හම්බුණා වරෙන් කියලා. ඔය මොකක් කරේ වුණාම අය සියල්ල නැති වෙන එක වෙන්නේ. මේ ජාත්‍යන්තර පාසල් වලට දාපු දරුවෝ සල්ලි දීලා උගන්වපු දරුවෝ අනාගතේ ජය ගන්න හිටපු දරුවෝ අතරමැදි සියල්ල විනාශ කරගෙන. ඒ නිසා කාටවත් පාවිච්චි නම් වෙන්න එපා. අපේ තාත්තලා අපේ තරුණ මහත්තුරු දුවලා පුතාලා බලන්න ඕන අපි හැම වෙලේම කාට හරි පාවිච්චි වෙන එක වෙන්නේ. කවුරු හරි අපිව පාවිච්චි කරන එක වෙන්නේ. අම්මලා කියලා දෙනවා හාමුදුරුවනේ. බිත්තියට හේතු කරලා බෙල්ල මිරිකලා කරාමුතේ ගලවගෙන යනවලු. ඔය රත්නපුරේ පැත්තේ කුඩු විකුණ හිටු මිනිස්සෙක් නැවැත්තුවා. ඒ බනහල මිනිස්සයා කියනවා හාමුදුරුවනේ දවසක් කරාමු දෙකක් අරගෙන ආවලු ලේ පිටින්. ඇතුලේ ලේ තැවිරිලා තිබ්බලු. කාගේද? අම්මගෙන් ඇදගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අසුරු නිසුරු කරන්නේ කවුද කියන එක දෙපැත්ත හැරලා බලන්න ඕනේ. බුද්ධෝත්පාද කාලයේ ඉපදෙච්ච අපි ෂණ සම්පත්තිය ලැබලා මිනිස්සු වෙලා ඉපදෙලා මේ අම්මා තාත්තා තුල සතුට සැනසීම ඇති කරන්න නම් දරුවෝ හැටියට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා මම ඔය විකුණන මහත්තුරුන්ටත් කියනවා නවත්තලා දාන්න පිං සිද්ධ වෙයි. නවත්තලා දාන්න. මේ පොඩි දරුවෙකුට දුම්කල පළුවක්වත් විකුණන්න දෙන්න නරකයි. මේ අහිංසක අම්මලාගේ තාත්තලාගේ දුප්පත් දරුවෝ හීන ඔළුවේ තියාගෙන හදන්න අවසානයේ මරණකම් පුදුම විදිහට දුක් වෙනවා. අවසානයේ මරණකම් පුදුම විදිහට දුක් විඳිනවා. දරුවෝ ගැන හිත හිතා මතක් කර කර හූල්ල ඉන්න.
එනිසා මේ වැලිගම මේවා පින්නතුනි මේ හොඳ සංචාර කලාපය අපේ තරුණයන්ට අපේ දරුවන්ට දියුණු වෙන්න පුළුවන්. මම යෝජනා කරන්නේ හොඳට හම්බ කරගන්න. ඉඩම් කඩම් ගන්න ඕන, රත්තරන් බඩුවක් මුට්ටුවක් ගන්න ඕන, ගෙයක් දොරක් හදා ගන්න ඕන. එක එක්කෙනා ළඟ හැමදාම කුලී වැඩ කරන එක නවත්තන්න ඕන. මම මෙහෙම දේශනා කරන්න හේතුව මුළු මහත් දෙමව්පියන්ගේ සැනසීම සතුට දෙන්නේ දරුවෝ මත මම ප්‍රාර්ථනා කරනවා. අපේ තරුණ මහත්තුරුන්ගේ අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න සූවිසි අනන්ත බුදු ගුණේ ශක්තිය තුරුණන්ගේ ආශිර්වාදය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්නතුනි මේ එකක්වත් හදාගන්න බැරි නම් gedara පිළිවෙලක් නැත්තම් ටික ටික පුරුදු වෙන්න අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ gedara බුදුන් වඳින්න. මනස කැළදිලි ස්වභාවය නම්, මනස කැළඹෙනවා නම්, මනස සැනසීමක් නැත්තම් ඔය ගොඩක් දැන් අපේ තරුණ මහත්තුරු දුවලා පුතාලා පුරුදු වෙලා ඉන්නවා. මේ පින්නතුනි මේ නාබර දඩබ්බර තරුණයෝ දැන් උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරනවා. තරුණයෝ උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට අම්මා උයපුවාම දාන ටික තියෙනවා. ඉරහඳ පායනවට වඩා විශ්වාසයි පින්නතුනි උදේට පැන් ටික තියලා දාන ටික තියලා හැන්දෑවේ අම්මයි තාත්තයි බුදුන් වඳින ගෙදරක් තියෙනවා නම් ඒ ගෙදර කවදාවත් කුණුහරුපයක්වත් කියවෙන්නේ නැහැ. ඒ ගෙදර කවදාවත් සැනසීම අඩු වෙන්නේ නැහැ. එනිසා පුරුදු වෙන්න. සමහර තරුණයෝ කියනවා පින්නතුනි හාමුදුරුවනේ දැන් සිගරට් එකක්වත් බොන්න හිතෙන්නේ නැහැ. ඇයි? බුද්ධ වත කරන්න පුරුදු වෙලා, බුද්ධ උපස්ථානය කරන්න පුරුදු වෙලා. නති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් ඇත්තේ නැහැ. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් යහපතක්ම වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මනුෂ්‍ය ආත්ම භාවයක් සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ලැබපු අපි දවසට සැරයක්වත් පින්නතුනි අර මම කවුද, මම මොකද කරන්නේ, මම මොකද්ද කරන්න ඕනේ කියන එක හිතන්න. අම්මලා කල්පනා කරන්න ඕන මම කවුද, මම මොකද්ද කරන්නේ, මම මොකද්ද කරන්න ඕන. දරුවෝ කල්පනා කරන්න ඕනේ මම කවුද, මම මොකද්ද කරන්නේ, මම මොකද්ද කරන්න ඕනේ කියන එක. එතකොට පින්නතුනි අපේ ඔළුවට එනවා ඇත්තටම අපි මොකක්ද මේ කරන්නේ. නමුත් ඇත්තටම මොකක්ද කරන්න ඕන කියන එක. පුරුදු වෙන්න මාසයකට සැරයක්වත් පන්සලට යන්න. බොමලු අමදින්න. චෛත්‍ය මලු අමදින්න. බුදුගේ අමදින්න පරමල් ටික අස් කරන්න. මේ පොඩි පොඩි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකක් තියෙන. මේවා කරනකොට පින්නතුනි ජීවිත ඒකාලෝකමත් භාවයටපත් වෙනවා. ඒ නිසා මම ආශිර්වාද කරනවා සියලු දෙනාටම සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය තුන්වන්ගේ ආනුභාවයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ ධර්ම දේශනා මේ පින්කම සංවිධානය කරපු අපේ ගෞරවනීය ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දරන හේ පියල් සේරසිංහ මහතාගේ දෙමව්පියන් වල ඒ චලී සේරසිංහ, සුමනා වෙන්ගප්පුලි මෑණියන්, ගීතානී සේරසිංහ මහත්මියගේ පියා රොබර්ට් ද සිල්වා, ස්වර්ණා සීලි අබේ ගුණවර්ධන මේ කියන ඇත්තන්ට උතුම් නිර්වාණය සාක්ෂාත් කරලා පන්සලේ වැඩ ඉන්නේ පැල්වේර සුසී මහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරලා උන්වහන්සේලාට දීර්ඝායු භාවයේ ලැබේවා. ඔබ නමින් මේ පරලොවයන්ට යෙදුණු සියලු මළගිය ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. ඇත්තන්ගේ ආත්ම භාවයන් සුඛී සුවපත් භාවයට පත් වේවා.
මේ සියලු දෙනාම යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳා මාදී දිනෙන් දින දියුණු පමුණු වේවා. ඔයත්තුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සුජීවත්ව ඉන්න අපේ මෑණියන් වහන්සේලා ඇතුළු සත්පුරුෂ පින්වත් සියලු දෙනාට ආයුරාරෝග්‍ය භාවයේ තුන්වන්ගේ ආශිර්වාදේ ලැබේවා. ගෞරවනීය මහා සංඝරත්නයට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. මම ප්‍රාර්ථනා කරනවා මේ බණ අහඬාපු අම්මලාට තාත්තලාට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා. සංසාරේ කවදාවත් අකල් මරණයකට සහ පිපාසාවකට ගොදුරු වෙන්න එපා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජ